ලංකාවේ ෆිසිකල් බිස්සසර්ස් ෆේස්බුක් ඇඩ්රන් කරන ලොකු වැරද්ද තමයි ඒගොල්ලු හරිට තේරුම් ගන්න ෆේස්බුක් එක ඇඩ් එක රන් කරන්න කොහොමද රයිට්. ගොඩක් කට්ටිය නිකන් හිතනවා හරි ෆේස්බුක් එකේ ලංකාවේ ගොඩක් කට්ටිය ඇඩ්ස් දාන්නේ මගේ ඇඩ් එක තමයි හැමෝම බලන්නේ මගේ ඇඩ් එකේ කියනවා හරි views 3000ක් එනවා රුපියල් 1000කට. ඒක හරි රයිට් මිනිස්සු 3000 බලනවා වගේ ඇඩ් එක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි තේරුම් ගන්න ඕනේ ඔයාගේ ඇඩ් එක ඉස්සර ටෙස්ට් කරන්න. අපේ සෝෂල් කොමර්ස් මාස්ටර්ස්ගේ මීටර අපි කතා කරනවා මේ ගැන. ඒ කියන්නේ ඔයාලා ඕනනම් සෝෂල් කොමර්ස් මාස්ටර්ස් එකතු වෙන්න. ඒක ඇවිල්ලා කන්සල්ටිං එකක්, කන්සල්ටිං ෆර්ම් එකක්. ඒකෙදි ඔයාගේ බිස්නස් එක සම්පූර්ණයෙන්ම ඔන්ලයින් එකට ගෙනියන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. ෆ්‍රී කන්සල්ටේෂන් කෝල් එකකදී. ඉතින් WhatsApp කෝල් එක. ඉතින් ඒක එකතු වෙනවා අනිවාර්යයෙන් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක ගිහලා මැසේජ් එකක් දාන්න. ඉතින් මට කියන්න ඕන දේ තමයි මේ නිකන් ඇඩ් එකක් රන් කරන්න කලින් ඒක ටෙස්ට් කරන්න ඕගනික් මෙතඩ්ස් පාවිච්චි කරලා. Facebook එකේ නිකන් පෝස්ට් එකක් දාලා බලන්න, ගෲප් වල ෂෙයා කරන්න. බලන්න රිසල්ට් එක මොන වගේද කියලා. ඊට පස්සේ ඒ වගේ රිසල්ට්ස් වලින් ඉන්ෆර්මේෂන්ස් data gather කරගන්න. data gather කරගෙන ඒ data වලින් බලන්න මම ad spend එකක් කරොත් එහෙම ඒක හම්බෙන රිසල්ට්ස් එක්ක, ඒක හම්බෙන ඉන්කම් එකත් එක්ක, ඒක හම්බෙන ට්‍රැෆික් එකත් එක්ක මගේ ව්‍යාපාරයට මෙතන හිතන්න ඔයාගේ රුපියල් 1000ක් වියදම් කරලා views 3000 කරගෙන ඔයාලා එක ඕඩර් එකක්වත් දෙන්නේ නැත්නම් එක සේල් එකක්වත් දෙන්නේ නැත්නම් එක දෙයක්වත් දෙන්නේ නැත්නම් ඒකේ වැඩක් නැහැ රයිට්. හැබැයි මෙහෙම මම කියන දේ සම්පූර්ණ මාකටිං ඔබ්ජෙක්ටිව් එක වෙනස් වෙනවා. ඔයාගේ මාකටිං ඔබ්ජෙක්ටිව් එක සේල්ස් ගන්න නෙමෙයි නේ. ඔයාගේ මාකටිං ඔබ්ජෙක්ටිව් එක ඇවිල්ලා බ්‍රෑන්ඩ් එකක් හදන්න නම් ඉතින් ඒක වෙනම ස්ට්‍රැටජි එකක්. හැබැයි මම කියන්නේ බ්‍රෑන්ඩ් එකක් හදන්න නම් ඇඩ්ස් දාන්න එපා. බ්‍රෑන්ඩ් එකක් හදන්න නම් ඔයාලට ඕගනික් මාකටිං පාවිච්චි කරන්න කියලා මම කියන්නේ ඉතින්. ඒක ඔයා තේරුම් ගන්න ඔයාගේ බිස්නස් ස්ට්‍රැටජි එක අනුව රයිට්. එතකොට මම කියන්න පුළුවන් දේ තමයි ඔයා මාකටිං ඔබ්ජෙක්ටිව් එකක් තියාගන්න. හරි. මාකටිං ඔබ්ජෙක්ටිව් එක කියලා කියන්නේ නිකන් ඔයා ඒ කරන මාකටිං ඒ වැඩේදී මොකක්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ රයිට්. හිතන්න ඔයාට ඕනේ සේල්ස් 1000ක්. බජට් එකක් හදාගෙන ස්ට්‍රැටජි එකක් හදාගෙන කොහොමද කස්ටමර්ට මේක පසන්ද් කරන්නේ, පොටෙන්ෂල් කස්ටමර් පසන්ද් කරන්නේ කොහොමද? පසන්ද් කරලා කොහොමද ඒක අපි ට්‍රැෆික් ස්ට්‍රැටජි එකට ගන්නෙ අරගෙන කොහොමද සේල්ස් ටික වැඩි කරගන්නේ. ඉතින් ඕක තමයි මේන්ලි ඔක තමයි සරලව කතා කරන්නේ. ඉතින් ඔයාලට ඕන මේ වගේ බිස්නස් ග්‍රෝ කරන්න සෝෂල් කොමර්ස් මාස්ටර් ක්ලාස් එක තුන බලන්න පළවෙනි ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි කෝල් එකක් කතා කරමු ඔයාගේ ව්‍යාපාරය ගැන. ඉතින් ලංකාවේ ගොඩක් ෆිසිකල් බිස්නස් තියෙනවා. හැබැයි ෆිසිකල් බිස්නස් වල පුළුවන් තරම් Facebook පාවිච්චි කරන්න ඇඩ්ස් දාන ගොඩක් කට්ටිය කරන වැඩ තමයි ඒක තේරුම් ගන්න. ලංකාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ ගොඩක් කට්ටිය ඇඩ්ස් දාන්නේ අඩු කොස්ට් එකකට අඩු ටාගට්ස් තියාගෙන රයිට්. හැබැයි Facebook ads හරියට වැඩ කරන රීටාර්ගටින් ads. ඒ කියන්නේ මොකද්ද? රීටාර්ගටින් ads කියලා කියන සාල ගත්තොත් එහෙම ads තියෙනවා. ඒක දැනටමත් ඔයාගේ follower base එකම තමයි target කරන්නේ. හිතන්න ඔයාට තියෙනවා මම කියන්නේ ඒක තමයි. මුලින්ම brand ලොකු දෙයක් කතා කරන්නේ. ඒ තමයි marketing වල parts දෙකක් තියෙනවා. එකක් marketing and sales නැත්නම් branding and sales. marketing වල parts දෙකක් තියෙනවා. එකක් branding අනිත් එක sales. එතකොට මුලින් බ්‍රෑන්ඩිං කරන්න. බ්‍රෑන්ඩිං කියලා කියන්නේ අපි කස්ටමර් එක්ක රිලේෂන්ෂිප් එකක් හදාගන්න බ්‍රෑන්ඩිං වෙන අපි කරන්නේ. ඊට පස්සේ මේ බ්‍රෑන්ඩිං වලින් හදාගත්ත රිලේෂන්ෂිප් එක ක්ලෝස් කරන්නේ සේල්ස් වලින්. ක්ලෝස් කරන්න පාවිච්චි කරන ඇඩ්ස්, paid ads පාවිච්චි කරන්න, බ්‍රෑන්ඩිං කරන්න පාවිච්චි කරන්න organic content, organic methods. සාල ඔකයි මම කියන්නේ සාල විතර සංකීර්ණ දේවල් ගොඩක් තියෙනවා. ඒක කතා කරමු අපි අපේ WhatsApp call එකේ link එක ඇති පල්ලෙහා description එකේ.